සියලු දෙනාටම ආයුබෝවන්. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඉදිරිපෙළ හැටියට. මම ඉදිරිපෙළ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනෙත් ගජසිංහ. ඇත්තටම ඉදිරිපෙළ කියන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාව රටක් හැටියට ඉදිරියට යන්න, දියුණු වෙන්න අවශ්‍ය වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. ඇත්තටම අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ අපිට ඊයේ අහන්න ලැබුණා. මම දන්නේ හරියටම කොයි වගේ වචන පාවිච්චි කරන්නද කියලා මේකට. ඊටාම කනගාටුදායක ඒ වගේම ඊටාම භයානක ප්‍රවෘත්තියක්. මම මේ සදා භාවිත කරපු වචන වැරදි නම් පොඩ්ඩක් සමා වෙන්න. ඇත්තටම මේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සේවයට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. මෙතන බරපතල කාරණය තමයි සේවයට අදාළ මූල්‍ය වංචාවක් කියන කාරණය. මොකද මේක ඇත්තටම ඉතා බරපතල කාරණයක්. මොකද වෛද්‍යවරයෙක්ගේ සේවයට අදාළව තමයි මෙම වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම අපි මෙතෙන්දී දැන් ඇත්ත කතා කරන්න කාලේ හරි. මොකද මේ දේවල් තවදුරටත් හංගන එකේ තේරුමක් නැහැ මේ මට්ටමට එළියට ආවට පස්සේ. අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ වගේ ක්‍රියා බහුතරයක් නෙවෙයි නම් සැලකිය යුතු විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාවක් සම්බන්ධ වෙමින් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල වසර ගණනාවක් පුරා සිද්ධ වුණා. කුමන හෝ හේතුවකට බොහෝ දුරට වෛද්‍යවරුන් වෙත තියෙන ගෞරවය නිසා මහ ජනතාව තමන්ගේ හඬ අවදි කරේ නැහැ. ඒ වගේම අකමැත්තෙන් උනත් කියන්න ඕන වෛද්‍ය ශාස්ත්‍රය තුල තියෙන සුවිශේෂී වූ ක්‍රියාවලියක් සහ තමන්ගේ වර්ගය ආරක්ෂා කිරීම නමින් තියෙන යම්කිසි ආකාරයක මර්ධනයක් මගින් වෛද්‍ය ශාස්ත්‍රය තුල මේ ක්‍රියාවලට විරුද්ධව හඬ අවදි කිරීම යම්කිසි ආකාරයකට යටපත් වෙලා තිබුණා. හැබැයි මම මේ ඔබට කියන්න යන්නේ මගේ හිතේ ආපු හිතලුවක් නෙවෙයි. ඒ වගේම ලංකාවේ විතරක් සිද්ධ වෙන දේකුත් නෙවෙයි. මේක තමයි යථාර්ථය, මහ පොළොවේ යථාර්ථය මුළු ලෝකෙ පුරාම. මේක මම නෙවෙයි කිව්වේ. මෙඩිකල් ජර්නල්ස් වල නැත්නම් වෛද්‍ය සංග්‍රහවල ලෝකයේ අංක 3-4 තැනටපත් වෙලා තියෙන නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් වල දෙවැනි තනතුර දරන නියෝජ්‍ය කර්තෘ නැත්නම් ඩිපියුටි එඩිටර් තමන්ගේ ලිපියක් මගින් ලෝකයේ පුරා මේ කොයිතරම් බරපතල විදියට සිද්ධ වෙනවද කියන එක ලෝකයටම කියලා හමාරයි. ඉතින් අපි දකිනවා ලංකාව තුල යම්කිසි වෙනස්කම් සංඛ්‍යාවක් හැම ශාස්ත්‍රයකම වගේ සිදුවමින් පවතිනවා. අපිට පේන්න තියෙන ආකාරයට ඒව හුඟක් හොඳ දේවල්. මේවායේ අවසානයේ කොයි වගේ වේද කොයිතරම් සාර්ථක වේද කියලා පුරවකථනය කරන්න තාම කල් මදි වෙන්න පුළුවන්. හැබැයි ජනතාව වෙනුවෙන් පිටින් සංවිධානයක් වෙනුවෙන් ඒ දේවල් සාර්ථක වෙන්න අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් අපි මේ දේවල් වෙනස් කරමු. වෛද්‍ය ශාස්ත්‍රයටත් ඒක අදාළයි. වැරදි දේවල් පිටු දකිමු. හරි දේවල් වෙනුවෙන් පෙනී සිටිමු. මොකද සමහර දේවල් තියෙනවා මේ අපේ සේවය තුල සිද්ධ වෙන අපි කියන නීතියෙන් අනුව වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර දේවල් මානුෂීය සීමාව ඇතුලේ අනුමත කරන්න පුළුවන් මට්ටමේ දේවල්. ඒත් අපි දන්නවා අපේ හිටපු සෞඛ්‍ය ඇමතුමා කරපු දේ වගේ සමහර දේවල් තියෙනවා මානුෂීය සීමාවන් ඇතුළට වැටෙන්නේ නැති එතනිනුත් එහාට ගියපු කිසිම හේතුවක් යටතේ අනුමත කරන්න බැරි අපරාධ. ඉතින් ඒ වගේ දේවල් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් අපිට නැහැ. ඒ වගේම සේවය හෝ ක්‍රමය හෝ සිස්ටම් එක පවත්වාගෙන යාමම පදනම් කරගෙන ඒ වගේ දේවල් අනුමත කිරීම කිසිම ආකාරයකින් අනුමත කරන්නත් බෑ. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාව තුළ අපි මේ ගැටලුව සම්බන්ධයෙන් වන ස්ටේක් හෝල්ඩර්ස්ලා නැත්නම් වැදගත් පුද්ගලයන් කණ්ඩායම් කීපයක් වෙත අපේ මතය අපේ අදහස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම කතා කරන්නේ මහ ජනතාවට. ඔබ මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. මොකද වෛද්‍යවරු කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව තුල වුණත් වැරදි නොකරන පිරිසක් හැටියට හඳුනාගන්නේ නැහැ. ඔබ මේ යථාර්ථය තේරුම් ගන්න. මේ රටේ ලෝකේ මේ මහ පොළොව මත සිද්ධ වෙන දේ පිළිබඳ අවබෝධයෙන් ඉන්න. අදින් පස්සේ ඔබේ අතර ලැබෙන බෙහෙත් තුඩුවේ තියෙන බෙහෙත් මොකටද ලියලා තියෙන්නේ? ඒකෙන් Tamanට තියෙන වාසිය මොකද්ද? Tamanට තියෙන අවාසිය මොකද්ද කියලා අඩුම වශයෙන් Taman මුදල් ගෙවලා සේවය ලබා ගන්න පෞද්ගලික වෛද්‍ය ආයතනයේදී විතරක්වත් අහන්න පුරුදු වෙන්න. මොකද බටහිර වෛද්‍ය ක්‍රමය අනුව හරියට ගත්තොත් ප්‍රතිකාරය පිළිබඳ අවසාන තීරක බලය තියෙන්නේ රෝගියාට වෛද්‍යවරයාට නෙවෙයි.
ඉතින් ඔබ ඒ තීරණය ගන්න නම් ඔබ අදාළ කරුණු පිළිබඳ දැනුවත් විය යුතුමයි. ඒ නිසා ඒ ප්‍රශ්න අහන එක ඔබේ අයිතියක්, ඒ වගේම ඔබේ වගකීමක්. ඊට පස්සේ ඔබට පුළුවන් තීරණය කරන්න බෙහෙත මිලත් එක්ක තමන් ඒ බෙහෙත භාවිතා කරනවද නැද්ද කියලා. ඒ වගේම වෛද්‍ය සේවයට අදාළ නීතිය ගැන දන්න, වෛද්‍ය ආචාර ධර්ම ගරු කරන කිසිම වෛද්‍යවරයෙක්ට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න, ප්‍රතික්ෂේප කරන්න කිසිම අයිතියක් නැහැ. ඊළඟට මම කතා කරන්නේ තනි වෛද්‍යවරුන් වෙත. ඇත්තටම මේ සිදුවීමෙන් පස්සේ අපිට දකින්න ලැබෙන යම් කිසි කැළඹීමක් වෛද්‍ය ශාස්ත්‍රය තුළ. සමහර අවස්ථාවලදී අපි මතයක් ඇති වෙනවා දකින්නවා, ඊට පස්සේ අපි රෝහලේ නැති බෙහෙත් පිටින් ලියන්නේ නැහැ කියලා. මේ සිදුවීම ඒකට ගාව ගන්න අවශ්‍ය නැහැ. මොකද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ සද්භාවයෙන් රෝහලේ නැති බෙහෙතක් නීත්‍යානුකූලව නිවැරදි නමින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා දුන්නම රෝගියා තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ කැමති තැනකින් තමන් කැමති මිලට ඒ අදාළ බෙහෙත හෝ ශල්‍ය උපකරණය අරගෙන ආපු සිදුවීමකට අදාළව නෙවෙයි මෙතන නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් ඔබ ඇත්තට මේ දේ කරේ සද්භාවයෙන් නම් ඒ දේ වෙනස් කරන්න ඔබට හේතුවක් නැහැ. ඒ වගේම තවත් මතයක් ඇති වෙමින් යනවා. අපි රෝහල් වල උපකරණ නැතිව තියෙද්දි අමතර ශල්‍ය කර්ම දිගින් දිගටම සිදු කරා කියලා. ඉතින් අදින් පස්සේ මේ දේවල් නවත්තනවා කියලා. ඇත්තටම ඔබ මේ අමතර රාජකාරි අමතර ඔපරේෂන් කරේ සද්භාවයෙන් නම් ඔබ ඒ තුල අමතර වාසි ලබා ගත්තේ නැත්නම් ඔබට හෙට ඒ දේ නවත්තන්න, මේ සිදුවීම හේතුවක් කරගෙන ඒ දේ නවත්තන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් එවැනි තීරණ ගන්න එපා. මොකද එවැනි තීරණ වලින් සමාජයට වැරදි අදහසක් ගම්මේ වෙන්න, නිකුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සද්භාවයෙන් කරපු දේවල්, මහජනතාව ගැන හිතලා අවංකව කරපු දේවල් වෙනස් කරන්න මේ සිදුවීම නිසා කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මම ඊළඟට කතා කරන්නේ මේ ප්‍රධාන වෛද්‍ය සංගම් වෙත. මතක තියාගන්න, වෛද්‍ය වෘත්තිකයෝ කියන්නේ සමාජයේ නායකත්වයේ දිය යුතු පිරිසක්. අපි සමාජයට ආදර්ශය සපයන්න ඕන. තනි පුද්ගලයෙක් වැරද්දක් කරන එක එක් දෙයක්. හැබැයි යම් කිසි සමාජයක්, වෛද්‍ය සමාජය හැටියට ඒ දේ වෙනුවෙන් පෙනී සිටීම හෝ ඒ වැරදි ක්‍රියා දිගින් දිගටම කරගෙන යන්න යම් කිසි ආකාරයක ආවරණයක් ලබා ගැනීමට තම සමාජ බලය හෝ වෘත්තීය බලය භාවිතා කරන්න උත්සාහයක් සිද්ධ වෙනවා නම් ඒක කිසිසේත්ම අනුමත කරන්න බෑ. මම හිතනවා මට ලැබිලා තියෙන ආරංචි නිර්වද්‍ය නැහැ කියලා. ඒ දේ එහෙමම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම නිකන් ඔබට ඒ අදහස කලින් ප්‍රකාශ කළා විතරයි. අවසාන වශයෙන් මම කතා කරන්නේ රජයට. මම රජයට මුලින් උපදේශයකුත් පස්සේ යම් කිසි ඉල්ලීමකුත් කරන්න කැමතියි. ඔබ ක්ලීන් ශ්‍රී ලංකා පාඩම යටතේ, ඒ වැඩසටහන යටතේ යම් කිසි පාඩමක් ඉගෙන ගත්තා. අපිට මේ සමාජයේ, මේ රටේ drastic changes, ඒ කියන්නේ බරපතල වෙනස්කම් එකපාර කරන්න බෑ. ශ්‍රී ලංකා සමාජය කියන්නේ වැරද්ද, අනීතික දේ, අසාධාරණය සැලකියුතු ලෙස මුල් බැසගත් සමාජයක්. මේක එකපාර වෙනස් කරන්න ගියොත් ඒන ප්‍රතිරෝධය 3/2 බලයක් නෙවෙයි, සමස්ත වූ රජයකට වුණත් දරා ගන්න අපහසු වේවි. මොකද මේක වසර ගණනාවක්, දශක ගණනාවක් තිස්සේ බිහි වෙලා තිබුණු විකෘතියක්. ඉතින් ඔබ එවැනි වෙනසක් කරනවා නම් ඒ වෙනස කරන බව ඒ අදාළ කණ්ඩායම් වෙත පැහැදිලිව දැනෙන්න සලස්වන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට, සාධනීය පුද්ගලයන්ට වෙනස් වෙන්න යම් කිසි කාලයක් ලබා දෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට දැඩි පියවරවලට යන්න. ඉතින් මේ ක්ලීන් ශ්‍රී ලංකා පාඩම හරහා අපි ඉගෙන ගත්ත දේ අනිත් දේවල් වලටත් ඇප්ලයි කරමු. එහෙම වුණොත් මේ ඔබ බලාපොරොත්තු වන, රජයක් හැටියට බලාපොරොත්තු වන සාධනීය වෙනස්කම් වඩා ප්‍රායෝගිකව සහ වඩා සාර්ථකව මේ මහ පොළොව මත දියත් කරන්න ඔබට පුළුවන් වේවි. අවසාන වශයෙන් මගේ මේ වචන ටික නිල නොවන ඉල්ලීමක් හැටියට යන්නේ. ඔෆිෂියල් රික්වෙස්ට් එකක් හැටියට මට මේ දේ කරන්න බෑ. හැබැයි රටකට විශේෂඥ වෛද්‍යවරයෙක් බිහි කරනවා කියන්නේ කාලය අතින් ගත්තත්, මුදල් අතින් ගත්තත්, ඒ සඳහා භාවිතා වුණු සම්පත් අතින් ගත්තත් ඉතා විශාල දෙයක්. ඒ වගේම එවැනි පුද්ගලයෙක්ගෙන්
මේ රටට ලබා ගන්න පුළුවන් සේවය අතිමහත් වෙනවා. ඉතින් මේ රටේ පැවති ක්‍රමය තුල ගහගෙන ගියපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි හැම කෙනෙක්ටම මේ වගේ ඩ්‍රාස්ටික් වෙනසක් වෙද්දී Tamanට ඒ සමග වෙනස් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න අවස්ථාවක් ලැබෙන එක සාධාරණයි කියලා මම හිතනවා. ඉතින් රජයක් හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් ඔබගේ වෙනස්කම් ටික කරගෙන යන ගමන් මේ වගේ විශේෂ අවස්ථාවලදී යම් කිසි වූ සාධනීය වඩා මානුෂීය වූ පිළිතුරක් වෙත එළඹෙන්නත් සමස්ත රජයක් හැටියට ඒ පැත්තත් හිතන්න පුළුවන් නම් වැඩි හොඳ වෙයි කියලා මම හිතනවා. මොකද ඉදිරි පෙළ හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මහ ජනතාවත් ආරක්ෂා වෙලා ඔවුන්ටත් තත්වෙන් ඉහළ සේවයක් ලැබිලා වෛද්‍යවරුත් නිවැරදි ආකාරයෙන් තමන්ගේ ගෞරවය රැකෙන ආකාරයෙන් තමන්ගේ වෘත්තිය ඉටු කරන බැලන්ස් සමාජයක් සහ රජය වගකීම් සහගතව නිවැරදි අරමුණු වෙනුවෙන් මේ රට ගෙන යන තත්වයක් ඇති කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම ස්තුතියි.